උතුම් වූ සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටහි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට. අද වීඩියෝ එකක් යොමු කරන්න හිතුවේ ගොඩක් වරම් දරුවන්ට. තමුන්ගේ ජීවිතේ පවා එපා වෙලා වරම් මාලාව එපා වෙලා ගොඩාක් දුක්ඛිත මනසින් දුක් විඳින අවස්ථා මම දැකලා තියෙනවා. සහ ගොඩාක් වරම් දරුවෝ කතා කරලා කියන්නා වූ ගැටලුවලදී සෑහෙන දරුවෝ කියන්නේ ජීවිතේ එපා වෙලා ජීවිතේ නැති කරගන්න පවා පෙළඹෙනවා කියලා. ඉතින් ඇයි එහෙම මෙච්චර මේ පින්වන්ත ශක්තිමාලාවක් එහෙමත් නැත්නම් පින්වන්ත අවසරයක් තියෙන දරුවෙක් නම් ඔයා ඇයි ඔයාගේ ජීවිතේ එපා වෙලා වරමක් නිසා ඔබගේ ජීවිතේ එපා වෙලා කියන තැනටපත් වෙන්නේ? පුතේ ප්‍රධාන වශයෙන්ම වරම් මාලාවක් කියන්නේ යම්කිසි විදිහකට ඔබගේ මේ ආත්මේ හෝ එහෙමත් නැත්නම් පෙර සංසාරේ හෝ එහෙමත් නැත්නම් පින් බලාපොරොත්තුවෙන් යම්කිසි ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් විසින් ඔබට ලබා දෙන්නා වූ යම්කිසි ශක්ති මාලාවක් යම්කිසි බලයක්. එතකොට මේ ශක්ති මාලාව හරි විදිහට ඔබ නොගන්නා තුරු ඔබගේ මානසික වශයෙන් ඔබ සමහර වෙලාවට ව්‍යාකූල තත්වයට පත් වෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මනස අවුල් වෙනවා වෙන්න පුළුවන් පුතේ. මේ විදිහට පුතේ සමහර වෙලාවට ඔයාගේ රැකිරක්ෂා හිමි වෙලා තියෙන්න පුළුවන්. ඔයාට පවුලේ උදවියත් එක්ක නිතරම ගස්ට නැති වෙනවා වෙන්න පුළුවන්. නිතරම කේන්ති යනවා වෙන්න පුළුවන්. ඒ වගේම නිතර අසනීප වෙනවා වෙන්න පුළුවන්. ඔයාට ඉදිරි ගමන මොකක්ද කරන්න ඕන මොකක්ද මම කොහොමද මේ දේ කරගන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආර්ථික වශයෙන් ඔයා ගොඩාක් පරිහානියට ලක් වෙලා තියෙන්න පුළුවන්. නිന്ദා අපහාස විඳිනවා වෙන්න පුළුවන්. මේ දේට හේතු කාරණාවක් විදියට පුතේ සමහර වෙලාවට ඔයාගේ වරම් මාලාව හිර බන්ධනයකට ලක් වෙලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඥාති දේවතාවුන් වහන්සේලාට යම්කිසි අවහිරයක් බාධාවක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන් ඔයාගේ පංචස්කන්ධයට එන්න. සමහර වෙලාවට ඔයා මේ වරම් මාලාව හරි විදිහට හඳුනා නොගැනීම නිසාත් ඔයා මේ දේ හරි විදිහට ඉදිරි ගමන් මාර්ගයේ කරන්න ඕන මොකක්ද මොනවද මම මේ ඉදිරියට කරගෙන යන්න ඕන කොහොමද මම මේ ශක්ති මාලාව හදා ගන්න ඕන කියලා දන්නේ නැති නිසා ඔයාගේ මනස පුතේ අවුල් වෙලා පීඩාවට පත් වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා වරම් මාලාව ගත්ත දරුවෙක් වෙන්න පුළුවන් පුතේ. පුද පූජා තියලා දේවතාවුන් වහන්සේලාට වැඳ නමස්කාර කරලා හැබැයි ඔබගේ ඉදිරි කටයුතු පිළිබඳ නිසි අවබෝධයක් නැතිකම හේතු කාරණා කරගෙන එහෙමත් නැත්නම් ඔබ මේ ගමනේ වරම් ගමනේ අතරමං වෙලා ඉන්න කාරණාව මත ඔබට මේ වරම් ජීවිතය එපා වෙලා ජීවිතේ පවා එපා වෙලා විශාල වශයෙන් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න කරුණු කාරණා යෙදিলা තියෙන්න පුළුවන්. ඉතින් පුතේ ප්‍රධාන වශයෙන් ඔයා මේ විදිහට දුක් විඳින දරුවෙක් නම් ඔයා මම කියන මේ කුඩා කාරණා ටික කරලා බලන්න. මූලිකවම පුතේ ඔබගේ මනස නිරවුල් කරගන්න. ඔබට ප්‍රශ්න ඇති, ගැටලු ඇති, ඔබට කේන්ති යනවා ඇති, තව කවුරුවත් පේන්න බැරුව ඇති, නිතරම ගස්ට නැති වෙනවා ඇති පවුලේ දරුවොත් එක්ක. හැබැයි ඔබ ටිකක් සංසුන් වෙන්න. හොඳ හුස්මක් අරගෙන මනස නිරවුල් කරගන්න පුතේ. නිදහස් ස්ථානයකට ගිහින් ඔබ භාවනා කරන්න, මෛත්‍රී භාවනාව සිද්ධ කරන්න. ඊට පස්සේ ඔබට හැකිනම් බෝධි පූජාවක් පවත්වන්න පුතේ. බෝධි පූජාවක් පවත්වලා තමුන්ගේ මේ තියෙනා වූ යම්කිසි අකුසලයක් හේතු කාරණා කරගෙන මේ වරම් මාලාව නිසි ලෙස පිහිටන්නේ නැද්ද? එහෙමත් නැත්නම් ඔබට යම්කිසි අනවින කොඩි විනයක් හෝ යම්කිසි හිර බන්ධනයකට හේතු වීම නිසා ඔබට මේ ශක්ති මාලා හරි විදිහට ඉස්මතු නොවෙනවාද? මොන කාරණාව තිබ්බත් ඔබගේ තියෙනා වූ අකුසල කර්ම හොසි කරගෙන කුසල කර්මය කියන දේ වැඩි දියුණු කරගන්න. තමුගේ ඥාති දේවතාවුන් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කරන්න. ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ඔබට මුල් වෙන්නා වූ දේවතාවුන් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කරන්න. එවිට ඔබට යම්කිසි සහනයක් උදාපත් කර ගැනීමේ හැකියාව තිබේ. ඔබට නිසි ගුරුවරයෙක් පෙන්눔 කරලා දෙන්න එවිට හැකියාව ලැබේ. සමහරවිට හීනෙන් හරි ඔයාට පෙන්눔 කරයි. නැත්නම් ඔබට හිතට දැනෙයි මේ ගුරුවරයා ඔබට සුදුසුයි කියලා. ඔබ මොන විදිහකින්වත් පුතේ මේ ගමන් මාර්ගයේ අතරමං වෙන්න එපා.
කරුණු කාරණාවක් කරන්න හිතාගෙන ඉන්නවා නම් වරම් මාලාවක් ඉදිරියට පවත්වාගෙන යන්න ඉන්නවා නම් මූලික අඩිතාලම ඔබ දැනගෙන කරුණු කාරණා කරන්න දැනගෙන ඒ වත්පිළිවෙත් සිද්ධ කරන්න මන්ත්‍ර ශාස්ත්‍රයේ කටයුතු කාරණා කරනවා නම් ඒ දේ නිසි අවබෝධයක් ඇතුව කරන්න පුතේ මන්ත්‍ර එහෙම් මෙහෙන් හොයාගෙන එහෙමත් නැත්නම් පොත්පත්වල තියලා නැත්නම් සමාජ මාධ්‍යවල තියෙනා වූ ඒ කෙටි දේවල් ඔයාලා අත්හදා බලන්න කියන්න කරන්න යන්න එපා. මූලිකවම ඔයා හඳුනා ගන්න ඔබගේ ශක්තිය. ඒ දේ වැඩි දියුණු කරගන්න තමුන්ට ලැබිලා තියෙනා වූ ශක්තිමාලාව වැඩි දියුණු කරගෙන ඉදිරියට කරන්න ඕන පුළුවන් කොහොමද කියන දේ ඔබ නිසි අවබෝධයකින් යුතුව වැඩ කටයුතු සිද්ධ කරන්න. එතකොට හොඳ ගමන් මාර්ගයක් යන්න හැකියාව වාසනාව අනිවාර්යෙන්ම ඔයාට උදාපත් වෙයි. උතුම් වූ සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.